සුබ දවසක් වේවා. Good morning. morning. ඉතින් කොහොමද දොරතුරු? We are fine, thank you. Okay. උඹලගේ ගුරුතුමා කොහෙද ඉන්නේ? He's there. We will take you. Okay. I like to speak English. English is the path to see the world. I will learn English to make my future. මේක තමයි මේ පාසලේ තියෙන විශේෂත්වය. හැබැයි ඔබ හිතාවි මේ පාසල පිහිලා තියෙන්නේ කොළඹ හතේ කියලා. නැහැ. මේ පාසල පිහිලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කිලෝමීටර් ගාණක් ඇතුළට වන්න. ඊටම දුෂ්කර පාසලක් කිව්වොත් මම නිවැරදි. මෙන්න මේ අරුම පුදුම ඉස්කෝලේ ගැන ඔබට තොරතුරු කියන්නයි අපි මෙහෙට ආවේ. කුරුණෑගලින් කිලෝමීටර් ගාණක් ඇතුළට වන්න පිහිටලා තියෙන ඒ වගේම ඊටාම දුෂ්කර ගමනකින් පස්සේ ළඟා වෙන්න පුළුවන් මේ සුන්දර පාසල නමින් කැටවල කනිෂ්ඨ විද්‍යාලය. සුන්දර තැනක මේ පාසල පිහිටලා තිබුණත් පාසලට එන අහිංසක දරුවන්ගේ දෙමව්පියන්ගේ ජීවන කතන්දරය නම් ඒ තරම් සුන්දර නෑ. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ දවසේ කුලියට වැඩ කරලා අග හිඟකම් ජීවිතය දිනන්න බාධාවක් වෙන්නේ නෑ කියලා අවුරුදු 15කට ඉස්සලා මේ පාසලට ආපු ඉංග්‍රීසි ගුරුවරයා විල්බර්ට් රණසිංහ මහත්තයා මේ දරුවන්ට කියලා දුන්නා. මේ හරි පුදුම ඉස්කෝලේ ඉන්න දරුවන් දැන් ඉතා චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනවා. මේ පාසල පටන් ගන්නේ පාන්දර 5ට. ඒ වෙනකොට කොළඹ දරුවෝ බොහෝ දෙනෙක් හොඳටම නිදි. මේ අපූර්ව ගුරුවරයා පසුගිය අවුරුදු කිහිපෙම එකම දවසක්වත් නිවාඩු අරගෙන නැහැ. ඔහු මේ පාසලට ඉස්සෙල්ලා එකම එක ළමෙක්වත් ඉංග්‍රීසි පාස් වෙලා තිබුණේ නැහැ. නමුත් අද තත්වය ඊට වඩා වෙනස්. Children are not getting a value from those things. Now when they have exam, they are showing their papers and they are teaching for the weak child. Like that they are how teachers check the knowledge of school children. They are now festival and they are showing their papers, but they are not doing like that. In the whole, there are some teachers, so they know about teachers, and those teachers are watching the children very well. But I will say something for you. Like Shamyaka said, when as they are freedoms, they don't have time to read their books also. So when we want English to do everything. It means if we want to go to a job also we want English, and for everything we want English. I want to become an English teacher. For that one also I want English. After going to a campus also we want English to learn everything. When we talk about the children of the other schools, they are thinking that it is not easy for them, and they are somewhat afraid of English also. But we are not like that, as we have very good English knowledge because of my lovely English sir. When I say something about the English language, it is the children of the other schools are thinking that it is a very difficult subject, but the children of my school are thinking that it is a very easy subject. That's why the students of my school can speak English. When I talk about him, he is a god for us, because sometimes he is like a father, sometimes he is like a friend. Like that we are staying in the school, and now because of him many children went to good position. උදේ පාන්දර නැගිටලා හුළුවාතු පත්තු කරගෙන බඩට ලුණු කැඳවත් නැතුව පාසලට එන දරුවන්ට සිප් සතර කියා දෙන අපේ කාලේ දුයිෂන් ඉස්කෝලේ මහත්තයා අපිට තමන්ගේ හැඟීම් උදැහැරියේ මෙන්න මේ විදියට. දැන් අවුරුදු 13ක් තිස්සේ මේ පාන්දර පන්ති අපි පාන්දර 5ට පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද මේ පාසල අය කවදාවත් වැහෙන තත්ත්වයට වැටෙන්නේ නැහැ. මේ පාසලේ සියලුම ළමයි දැන් අපොස සාමාන්‍ය පෙළ විභාග ඉංග්‍රීසි ප්‍රතිඵල 100%යි. අගහිඟකම් බාධාවක් කරගත්ත නම් අද අපි කතා කරන බොහෝ චරිත ගැන කතා කරන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. මගේ අදහසක් තියෙනවා ඇත්තටම මම මේ පාසලට විතරක් කොටු වෙන්නේ නැතුව විශ්‍රාම ගියාට පස්සේ මේ පාසලේ දවස් 2ක් හෝ 3ක් ඇවිල්ලා මගේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ලංකාවේ තව පුංචි පාසල් තියෙන ඕන තරම් ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයි ආසා. ඒ වගේ පාසල් වලට විදුහල්පතිවරු මට ආරාධනා කරොත් මම මේ පාසල් වලට ගිහිල්ලා ඉංග්‍රීසි උගන්වලා ඉංග්‍රීසි දරුවන්ට ආසාවක් ඇති කරලා මට හැකියාව තිබුණොත් මුළු රටේම දරුවෝ ඉංග්‍රීසි කතා කරන තත්ත්වයට මම පත් කරනවා. අර්නස් හෙමින්වේ කියන කෘතහස්ත ලේඛකයා කියන විදිහට මිනිසාව විනාශ කළ හැකි වුවත් කිසිදා පරාජය කළ නොහැකි. ඇත්තටම මගේ ජීවිතය ගත්තාම මම ගොඩාක් පුංචි කාලේ දුක් විඳපු කෙනෙක්. දැන් මට ලොකු සතුටක් ඇති වෙනවා මේ දරුවෝ මේ තත්ත්වයට ගන්න පුළුවන් වීම ගැන. මේ ජීවන දර්ශනය කැටවල ඉස්කෝලේ දරුවෝ ඉංග්‍රීසි වලට අමතරව රණසිංහ මහත්තයාගෙන් ඉගෙන ගන්නවා. අඩුපාඩුකම් කිය තමන්ගෙන් ඉටුවිය යුතු යුතුයකම් ඉටු නොකරන සමහර පුද්ගලයින්ට මේ ගුරුවරයා ඇත්තෙම ආදර්ශයක්. කවදාද මේ දරුවෝ ලොකු මහත් වෙලා ලෝකයේ දිනන දවසට ගුරුවරයෙක් විදියට
තමන්ගෙන් රටට ඉටු විය යුතු යුතුකම් ඉටු වුණා නේද කියලා හදවතින්ම සන්තෝෂ වෙන්න පුළුවන් හැකියාවක් මේ ගුරුවරයාට තියෙනවා. මෙවැනි ගුරුවරු අපේ රටට ජාතියට වාසනාවක්. සිත් පිරිපෙවු මූසිලයින් තුඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ